හැමදෙනාටම සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරනවා. ඉතින් මම ඔයාලට මතක ඇතිනේ මේ Sprout Gigs කියන වෙබ්සයිට් එකේ earn කරන්නේ කොහොමද කියලා වෙබ් සීරීස් එක ඔයාලට කරගෙන යනවා. ඉතින් මේක මගේ අලුත්ම account එකකින් අරගෙන යන්නේ. මම මේ හදන්නේ ඔයගොල්ලන්ට මුලින් ඉඳලා කොහොමද පිළිවෙලට A to Z මේ වැඩ ටික කරන්න සහ ටාස්ක් කම්ප්ලීට් කරන්න කොහොමද මේ 2026 අප්ඩේට් එක විදිහට ඉස්සරහට එනවත් මම අප්ඩේට් කරන්න 2026 අප්ඩේට් එක විදිහට කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට මම දැනට වීඩියෝ දෙක තුනක් දුන්නා. චුට්ටක් බලන්න. දැනට ටාස්ක් මම 6යි කරලා තියෙන්නේ. මේවා මම කරන්නේ ඔයාලත් එක්කමයි. මේ account එක run කරන්නේ ඔයගොල්ලත් එක්කමයි. හරිද? මේ ඔයාලට මුලින්ම කරලා දුන්න SEO එකේ ඔන්න මම SEO ටාස්ක් එක කරලා ඒක ඔන්න සැටිස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ඔයාලට දුන්න වීඩියෝ එක හරි. හරි. ඊට පස්සේ මේ SEO තව එකක් තියෙන එක චෙක් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා මම සාමාන්‍යයෙන් sign up එහෙම කරනවා ගොඩක්. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් high payment ගෙවන sign up කරනවා මම. ඊට පස්සේ මේ බලන්න මේ වගේ payment කරන ඒවා කරනවා. මේවා one day වගේ. ඒ කියන්නේ account එක approve කරගන්න, active කරගන්න ඉක්මනට මම one day ටාස්කුත් කරනවා. ඒව මම ඔයාලට කියලා දෙන්නම්. හරි. ඉතින් මේ channel එකට අනිවාර්යෙන් සම්බන්ධ වෙලා ඉන්න. මොකද දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Sprout Gigs තියෙනවා, Timebox, Gmail, SKC airdrop එක, Monetag ඔය වගේ ගොඩක් මම දීලා තියෙනවා. ඉතින් Sprout Gigs කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ගේමක් ගහන්න පුළුවන් site එකක්. හරි. හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක ටාස්ක් කම්ප්ලීට් කරන්න වරද්ද ගන්න නැතුව account අප්ග්‍රේඩ් කරගන්නේ කොහොමද කියලා මේ ටික කියලා දීලා තියෙනවා. ඉතින් පිළිවෙලට ටාස්ක් එක මම කරගෙන යනවා. ඉතින් අද ඔයාලට මම මේකේ කතා කරන්නේ මෙන්න මේ app downloading කියන ටාස්ක් section එක ගැන. හරි. එතකොට app downloading මෙන්න මෙතන home page එකේ මෙතන micro jobs කියලා search කරොත් එනවා මේ වගේ පල්ලෙහාට. එහෙම නැත්නම් categories වලට ගිහිල්ලා application mobile download iOS and Android කියන select කරලා ඒකෙන් ගන්න පුළුවන්. හරි. දැන් මෙතන බලන්න application ගොඩාක් download කරන KYC verify කරන ඒ වගේ application download කරලා earn කරන task ගොඩක් තියෙනවා. හරි. ඉතින් මෙතනින් මම ඔයාලට කියන්නේ ඕගොල්ලෝ මේවා කරනවා නම් මේ රතු පාට ඒවා කරන්න එපා. මම නම් මේ Meta Earth කියන task එක කරන්නෙම නැහැ. තනිකර හොරු ඉන්නේ. ඒ රතු පාට ඒවා කරන්න එපා. මේ තියෙන මේ මෙන්න මෙතන මේක ක්ලික් කරපුවම high satisfied task rating කියලා තියෙන්නේ. අන්න ඒ කොළ පාට හරි ගුරු පාට වෙලා හරි තියෙන අන්න එකක් කරන්න. මේ සාමාන්‍යයෙන් මේ ඒවා අවුලක් නැහැ. සාමාන්‍යයෙන් පේ කරනවා. ඉතින් මේ කොහොමද කියලා අහුවනේ කට්ටිය කරන්නේ. ඉතින් මේ තියෙන ටාස්ක් එකක් මම ඕපන් කරගෙන මේ බස් සිමියුලේටර් Pro ශ්‍රී ලංකා කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රිවිව් එකක් ලියන්න තියෙන හරිම ලේසියි. පේමන්ට් එක 0.240ක් ගෙවනවා. මෙයා විශාක් කියලා කෙනෙක් ලංකාවේ මේ එම්ප්ලොයර් කෙනෙක්. මෙයා දාලා තියෙනවා Play Store එකට ගිහිල්ලා මේක සර්ච් කරලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා රිවිව් එකක් දෙන්න. කලින් රිවිව්ස් කරලා තියෙනවා නම් මේක ගැන ඔයා කරන්න එපා. වෙන අලුත්ම Google verified account එකේ රිවිව් එකක් දාන්න කියලා සිංහලෙන්ම දීලා තියෙනවා. ඉතින් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන එක මෙතන දීලා තියෙනවා. මෙන්න මේ නමින් සර්ච් කරන්න. මේ රූපේන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න. එතකොට ඇප් එකට යන ලින්ක් එකත් මෙතන දීලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා මේ රිවිව් එකක් දාන්න තියෙන්නේ. ඉතින් මම මේකේ රිවිව් එකක් දැම්ම. ඇප් එක හොඳයි. ඇප් එක ස්පීඩ් බස් ප්‍රෝ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් හොඳට ෆීචර්ස් තියෙනවා. ඉතින් විනෝදයෙන් ගේම ප්ලේ කරන්න පුළුවන්. ඔය වගේ හොඳ මොකක් හරි ක්‍රියේටිව් හොඳ එකක් දාන්න. වෙන අයගේ ඒව දාන්න එපා. ඉතින් මම මේ ඇප් එක දැන් ඩවුන්ලෝඩ් කරලා ඔක්කොම කරලා තියෙන්නේ. මම මේක සබ්මිට් කරන්නම්කෝ. සබ්මිට් කරලා මම මේක උඩ ක්ලික් කරලා මම ඔයාලට මේ ස්ක්‍රීන්ෂොට් එක ගිහිල්ලා පෙන්නන්නම්. ස්ක්‍රීන්ෂොට් එකට ගියාම පස්සේ මෙතනින් තියෙන්නේ මෙන්න මේ වගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරා කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ රිවිව් එක මෙතන පෙන්නනවා. මේ රිවිව් එකේ අනිවාර්යෙන් තරු 5ක් රේට් කරලා තියෙන්න ඕනේ. ඒ ටික දාන්න. හරි. ඊට පස්සේ මම මේකෙන් අයින් වෙනවා. මේ ටාස්ක් එක ওই විදිහට තමයි කරන්නේ. දැන් යනවා මම මේ ඇප් එකට. ඉතින් මේ ඇප් එකට ආවම පස්සේ මේකත් තව ටාස්ක් එකක්. iOS සහ Android users-ලාට පාවිච්චි කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා හොඳ ෆීඩ්බැක් එකක්. ඒ කියන්නේ හොඳ රේට් එකක් දෙන්න කියලා තමයි කියන්නේ 0.200ක් දෙනවා. මේවා high payment task. හරි.
ඊට පස්සේ මෙතන කියලා තියෙනවා මෙන්න මේ ටික හොඳට කියව ගන්න. ඉතින් මේක කියව ගන්න කමාරු කට්ටිය මෙන්න මෙතන මේ ටික කොපි කරගන්න. ඉතින් දැන් ඇවිල්ලා තියෙනවා ChatGPT කියලා ඔප්ෂන් එක. මෙතන ChatGPT එකට දාන්න. ChatGPT එකට දාලා සර්ච් කරන්න. එතකොට මේකෙන් සර්ච් කරපුවාම මේගොල්ලෝ මෙතන මෙන්න මේ වගේ ඔයා දැන් සිංහලෙන් ඕනනම් මේ සිංහල මේ ට්‍රාන්ස්ලේට් එකෙන් මේක මොකද්ද කරන්න කියන්නේ කියලා මෙතනින් ඉල්ලන්න. එතකොට මෙයා මේක දෙනවා. එතකොට මෙතනින් බලන්න පුළුවන් අපිට කරන්න පුළුවන් දෙයක්ද කියලා. ඊට පස්සේ ටාස්ක් එක රිවිව් කරලා බලනවා මොන කලර්ස් එකකින්ද තියෙන්නේ කියලා. අර කොළ පාට වගේ තිබ්බ එකක්. ඒ කියන්නේ රේට් කරන එක. එහෙම කරලා ඉවරලා මම මෙතනින් මේකත් චුට්ටක් චෙක් කරගන්නවා මම බලනවා. එතකොට මෙතන ඉන්ස්ට්‍රක්ෂන් ටික හරියට තියෙනවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රෙෆරල් කෝඩ් එක දාලා මේ කරන්න කියලා ලින්ක් එකක් තියෙනවා. වීඩියෝ එකකුත් මෙයා දීලා තියෙනවා මේ Android කට්ටියන්ටයි iOS කට්ටියන්ටයි කරන්න ඕන පිළිවෙල කොහොමද කියලා. ඒ ටිකත් බලන්න. හරිද? ඊට පස්සේ කීවර්ඩ් එක දාලා සර්ච් කරන්න කියනවා. ඉතින් මේ කීවර්ඩ් එක මේක ලින්ක් එකකින් යන්න කියලා තියෙන්නේ. එතකොට මේ Bitcoin mining කියන කීවර්ඩ් එක දාලා Play Store එකේ සර්ච් කරපුවාම මෙන්න මේ ඇප් එකේ thumbnail එක තියෙන ඇප් එක එනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ sign up කරන්න කියනවා. ඊට පස්සේ ඇතුලෙන් ගිහිල්ලා free contract කියලා එකක් තියෙනවලු. ඒක contract කරලා ඒක claim කරන්න කියන්නේ. හරිද? ඊට පස්සේ earn more කියන screen එකට යන්නලු. ගිහිල්ලා jack 10 කියන referral code එක use කරන්නලු. referral කියන තැනට ගිහිල්ලා එයාගේ code එක. ඉතින් මගේ account එකේ jack 10 කියලා තිබ්බට මං හිතන්නේ බොහෝ දුරට ඔයාගේ එකේ jack 10 නෙමෙයි keyword එක මේ referral code එක. ඔයාලගේ referral code එක මේ එන එක දෙන්න. මොකද account එකේ task එකෙන් task එකට සමහර විට වෙනස් වෙන්නත් පුළුවන්. හරි. මම මේක ඔයාලට explain කරනවා විතරයි කරන්න කොහොමද කියලා. ඊළඟට referral code එක මේ apply කියලා වුණා කියලා screenshot එකක් ගන්න. හරිද? ඊට පස්සේ මෙතන ඔයා මේ app එක ගැන පාවිච්චි කරපුවාම ඔයාට මොකද්ද හිතුනේ කියලා මේ app එක ගැන හොඳ creative comment මේ review එකක් දාන්න කියලා තියෙනවා. app එක මාසයක් විතර uninstall කරලා නැතුව device එකේ තියාගන්න කියලා කියනවා. හරිද? ඉතින් ඔය විදිහට තමයි මේක කියන්නේ. ඊට පස්සේ මම මේක අයින් කරගන්න මෙතන tab එකට. ඉතින් මම මේ ඊට පස්සේ මම මේ හැමදේම දැන් කරලා ඉවරයි. ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් එක දාලා තියෙනවා. රිවිව් ස්ක්‍රීන්ෂොට් එකත් මම දාලා තියෙනවා. මගේ Google Play Store එකේ නම එයා දාලා තියෙන්න කියලා කියනවා. ඒකත් දාලා තියෙනවා. හතරවෙනි එකේ මෙයා අපි දාපු මෙයාට රිවිව් එක තමයි ඉල්ලන්නේ. මම මේකත් සබ්මිට් කරනවා. හරිද? සබ්මිට් කරලා ඉවරලා එතනින් එහාට අපි කතා කරමු. මේක දැන් යනවා pending එකට. pending එකට ගියාම pending balance එක උඩ ක්ලික් කරලා task එක open කරනවා. මම කරේ Android device එකකින් මගේ. ඊට පස්සේ මම submit proof කියන option එකට යනවා. ගියාපුවාම screenshot එකේ පළවෙනි එකේ පෙන්නනවා එයා අපිට කිව්වේ අර යාගේ referral code එක add කරපුව තැන screenshot එකක් ගන්න කියලානේ. ඉන්න referral code එක ඔන්න referral code එක දාන තැනට ගියා jack 10 කියලා දැම්මා confirm කරන්න ඉස්සෙල්ලා මම ගත්ත එක. ඊට පස්සේ මෙයා review එක ඉල්ලනවා. ඊට පස්සේ මම app එක download කරා කියලා මෙතන පේන මේ කැලලත් එක්කම මගේ review එක දැම්මා. ඊට පස්සේ යාට ඒකත් පේනවා දැන්. ඊට පස්සේ Play Store එකේ මගේ නම දැම්මා. ඊට පස්සේ මම මෙතන උඩ ක්ලික් කරලා ආයෙ වෙන්නන්නම් මේ මගේ review එක මොකක්ද කියලා මෙතන අහනවා. ඉතින් මම අර දාපු screenshot එකට අදාළ review එක මෙතන දැම්මා. දැන් ඔයාලට review එකක් ඉංග්‍රීසියෙන් කරගන්න තේරෙන්නේ නැත්නම් ඒකත් මෙතන Bitcoin mining app එක ගැන review එකක් දෙන්න කිව්වනම් එයා මේ ChatGPT එකෙන් review එකකුත් දෙනවා. ඒකම දාන්න පුළුවන්. හරිද? ඉතින් ඔය විදිහට හරිම ලේසියෙන් මේව කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මේ account එකේ නම් සාමාන්‍යයෙන් ගොඩක් ලොකු task complete කරනවා. දැන් බලන්න මේ task 8යි කරලා තියෙන්නේ මේ $2ක් විතර earn කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හොඳට experience එකක් තියෙන කෙනාට මේ site එක එච්චර ගේමක් නැහැ. හොඳට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්වත් හරියට task ටික complete කරගන්න. ඒ වගේම channel එකේ video set එක අනිවාර්යෙන් බලන්න. ඉතින් තව වීඩියෝ එකකින් මම තව TikTok, Facebook ඔය වගේ social media හැම කරන ඒවා surveys කරන ඒවා ඔය වගේ මෙන්න මේවා ගැන එහෙම මං දෙන්නම් වීඩියෝ එකක්. අනිවාර්යෙන් channel එක subscribe කරන් දිගටම බලලා යන්න. ඔයගොල්ලන්ට earn එකක් අනිවාර්යෙන් develop කරගන්න පුළුවන්.